සෝවාන් වීම සඳහා අවශ්‍ය කරන නැති කරන්න ඕනේ කෙලෙස් මොනවාද කියලා ඒ කාරණාව පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි කියලා. පින්වත්නි, සෝවාන් ඵලයටපත් වෙන්න ඊට පෙර ආතුව බුදුහාමුදුරුවෝ දේශනා කරනව සෝතාපට්ටි අංග 4ක් දිනු කරන්න ඕනේ. සෝතාපට්ටි අංග කියලා කියන්නේ සෝවාන් වීමට අවශ්‍ය කරන කෙනෙක් ළඟ තිබිය යුතු අංග 4ක් තියෙනවා. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සේවනය. දෙවෙනි එක තමයි සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරය. හතරවෙනි එක ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඔක්කොටම කලින් ওই ටික තියෙන්න ඕනේ. සෝවාන් වෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කර ගන්න ඕනේ. ඒකට තියෙන්න ඕනේ පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍ර සේවනයක් නැතුව සෝවාන් වෙන්න බෑ කවදාවත්. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණොත් පින්නතුනේ අනිවාර්යෙන් බණක් අහන්න අවස්ථාව ලැබෙන එක ලැබෙනෝමයි. සද්ධර්ම ශ්‍රවණය. ඒ බණහපු කෙනා ධර්මයේ නුවණින් හොඳට මෙනෙහි කරනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒ ධර්මයේ නුවණින් හොඳට මෙනෙහි කරපු කෙනා නිකන් ඉන්නේ ජීවිතේ අර අහපු ධර්මයේ මෙනෙහි කරපු ධර්මය දුර්වලතාවයන් මතුවෙනකොට එයා එතෙන්ට ගන්න ධර්මය විතරයි. ඒ තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. මම මේ මතක් කළේ මෙතන එකින් එකට සම්බන්ධයි. අනිත් එක පළවෙනි අංගේ, ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණාම ඊතුරු අංග තුන ඉබේටම ලැබෙනවා. ඇයි? කල්යාණ මිත්‍රයෙක් නිසා තමයි බණක් අහන්න ලැබෙන්නේ. ඒ බණහපු කෙනා නිකන් ඉන්න ඒ ධර්මයේ නුවණින් හොඳට මෙනෙහි කරනව යෝනිසෝ මනසිකාර්ය. නුවණින් ධර්මයේ මෙනෙහි කළාට එයා නිකන් ඉන්නේ ජීවිතයේ දුර්වලතාවයක්. අපි කිව්වොත් දැන් කේන්ති යනවනේ. කේන්ති කිය වෙලාවට එයා දණ්ඩක් මුගුරක් පොල්ලක් අඩි පොළවේ ගාලා හප්පල එහෙම කතා එතන නැහැ. එයා එතෙන්ට ගන්නේ ධර්මයේ විතරයි. රාගයක් මත උනාන් නම් එයා එතෙන්ට ගන්නේ ධර්මයේ විතරයි. ඒකනේ බුදුහාරු දේශනා කළේ කොච්චර ධර්මයේ ඇහුවත් වැඩක් නැහැ පින්නතුනි. ජීවිතයේ අවස්ථාන් වල ධර්මයේ පුරුදු කරන්න බැරි නම් මේක මැරෙනකන් පින්නතුනි අහන්න පුළුවන්. මැරෙනකන් අහන්න පුළුවන්. නමුත් පින්නතුනි අහන එකත් ඕනේ සුණාත ඒ වටේ වැඩි පින්නතුනි චරාත. ඒ කියන්නේ හැසිරීම. දැන් අපි කොතෙකුත් පින්නතුනි ඇහුවනේ. අපේ කොච්චර බණ තියෙනවද? මම හිතන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ තරම් බණ කියන්නේ නැතුව ඇති කිසිම බුද්ධෝත්පාද කාලයක. ඒ කියන්නේ ඒ තරම් පින්නතුනි ධර්මයේ තියෙනවා. මේ දේශනා කළ ඇති කියන එකවත් අහලා ඇති කියන එකවත් නෙමෙයි මේ කියන්නේ. දැන් කරන්ට ඕනේ ගිහි පැවිදි අපි ඔක්කොම පින්නතුනි මේ අහපු ධර්මයේ ටික ටික හරි පුරුදු කරන්ට ඕනේ. එතකොට අපි මේ ඉගෙන ගන්න පින්නතුනි සෝවාන් වීමට අවශ්‍ය කරන කෙනෙක් ළඟ තිබිය යුතු නැත්තම් තිබිය යුතු කියන දුරු කළ යුතු පින්නතුනි කෙලෙස් ධර්ම. ඒ තමයි පින්නතුන් කවුරුත් දන්නව සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පින්නතුනි මේ කය පිළිබඳව ඇති කරගත්තු ආත්ම දෘෂ්ටිය. පින්නතුන් අපි කවුරුත් ඔයයට දන්නවා මේක පින්නතුනි මහ කුණු ගොඩක්. ඇත්තම කතාව කෙටියෙන් ගත්තොත් මේක මහ කුණු ගොඩක්. මේ කුණු පංචස්කන්ධයේ ඇතුලේ සුවඳ ගහන එක දෙයක්වත් මේකේ නැහැ. ඔක්කොම තියෙන්නේ මහ කුණු ගඳ ගහන දේවල් මේකේ තියෙන්නේ. මේක මෙහෙම හැමකින් වෙහෙලා තියෙන නිසා හොඳයි. බැරි වෙලාවත් මේක පිහියක් අරගෙන දෙපැත්තට පැලුවොත් එහෙම පැත්ත පලාතක ඉන්න බෑ. ඒ තරම් ගඳයි මේක. එතකොට දාඩි දාන්නේ නැත්තම් අපිට හොඳයි. නමුත් පින්නතුනි දාඩි දාන්නේ නැත්තම් මේක දුවන්න බෑ. එහෙනම් ඒ දාඩි දාන එකත් ඒ කුණු ගොඩත් මොකේටයි තියකද්ද? ඒක මේ රූපේට මේ ශරීරයට පින්නතුනි අයිති එකක්. බලන්නකොනේ. ඒක කිව්වේ මේක කක්කත් නෑ පින්නතුනි මේකේ සුවඳ ගහන දෙයක් ඔක්කොම තියෙන මහා ගඳ ගහන දේවල් විතරයි. ඊළඟට සෙම ගත්තාම සෙම කියන්නේ පුදුම කරදරයක්නේ. සෙම කරදරයක් කියලා බෑ. සෙම නැත්තම් මේක දුවන්න බෑ. ඔය එක කුණ ගොඩක්වත් නැත්තම් මේක දුවන්න බෑ පින්නතුනි. එතකොට තේරුම් ගන්න ඕනේ. ඉතින් සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ මේ අපි තාම තිතන් ඉන්නවා මේක මට හොඳට පින්නතුනි පවත්වන්න පුළුවන් කියලා. කාලෙන් කාලට තේරුම් ගන්න ඕනේ පින්නතුනි අවබෝධයත් එක්ක කිසිම දෙයක් හොඳට පවත්වන්න පුළුවන් කමක් දෙයක් නෑ මේකේ. ඒකයි කිව්වේ අතහරින්න ඕන දේවල් ජීවිතයක පැවිදි අපිත් එහෙමයි, ගිහි ඔයැත්තොත් එහෙමයි. අතහරින්න ඕන දේවල් අතහරින්න ඕන කාලේ අතහරින්න ඕනේ. ඒ කාලේදී ඒ දේ අතහැර ගන්න බැරි වුණොත් පින්නතුනි ඒකට තණ්හාවෙන් බැඳුනොත් භික්ෂුවක් කියලාවත් ගිහියෙක් කියලාවත් නෑ. ඊළඟ ජීවිත දුක්ඛදායක ස්වභාවයට පින්නතුනිපත් වෙනවා. මේ ළඟදී මහත්තයෙක් බණකට ගිහිනකොට වාහනේදී මට කියනවා හාමුදුරනේ අපි නෝනට කියනවා කොච්චරවත් කියනවා දැන් මේ දරුවෝ දෙන්නට මේව දීලා අපි පිළිවෙලකට මේ අවසාන කාලෙනේ පිනක් දහමක් කරගෙන ජීවත් වෙමු නැත්තම් මේවට ඇල්ලුනොත් මහා කරදරේ. ඊට පස්සේ නෝන කියනවලු එහෙම කරන්නේ කොහොමද මේ අස්පනා අපිට ළමයි මේ විනාශ කරලා දැම්මොත් එහෙම ඔය බලන් ඉන්න පුළුවන්ද අපිට?
එහෙම කියලා. ඊට පස්සේ මාත්‍යා කිව්වලු නෑ දැන් ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ මේ අපි ඉන්නකොට විනාශ කරයි කියලානේ. දැන් මේවා ලියන්න ක්‍රමයක් තියෙනවනේ. පින්නතුන් දන්නවනේ. ඒ කියන්නේ අපි ජීවත් වෙලා ඉන්නකම් මේවා ළමයින්ට විනාශ කරන්න බෑ. ඒ බැරි විදියට ලියමු. ඉතින් මලාට පස්සේ මොනවද කළා දැම්මොත්? ඉතින් මලාට පස්සේ මොනව කළත් අපිට මොකෝ? නේ අපිට පේන්නේ නැහැ. දැන් ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ අස්පනා අපිට මේ ඉන්නකොට පේුණොත් විනාශ වෙනව දකින්නකොට ඒක හරිය. බලන් ඉන්න බෑ කියමුකෝ. ඉතින් මැරුණට පස්සේ මොනව කළත් අපිට මොකෝ? විනාශ කළත් එක නැතුණත් එකයි. මම මේක එහෙම ඒ කියන්නේ එතනේ තණ්හාව ඒ කියන්නේ මැරිලා ඔබටත් ඒ ගැන හිතනකොට පින්නතුනේ ආය ඇතහැර ගන්න කාලයක් නෑ. ඒ බලන්න ඒ කියන්නේ මැරිලත් හිතනවා මලාට පස්සේ මේවට මොන හරි කළොත් ඊට පස්සේ මොකටද කරන්නේ? පින්නතුනේ ඉන් ඔබටත් හිතනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඒ දේ තාම ඇතහැරලා ඇතහලා නේ තේරුම් ගන්න ඕනේ මොකක්වත් නෙවෙතනේ මහත්යේ කියපු ඇත්ත කතාව. ඒ කියන්නේ අතහරින්න ඕන දේවල් අතහරින්න ඕන කාලේ අතහරින්න ඕනේ. මරණයට පස්සේ මොනකොලත් අපිට මොකෝ. ඊළඟට විචිකිච්ඡා කියලා කියන්නේ පින්නතුනි සැකයනේ. ඒ කියන්නේ බුද්ධ ආදී යටතැන්නේ තියෙන පින්නතුනි සැකය. යම්කිසි කරුණක් පිළිබඳව සැකයක් තියෙනවා නම් ඒ සැකය අසා දැනගෙන පින්නතුනි දුරු කර ගන්න ඕනේ. මොකද ඒ සැකයක් තියෙද්දි ඉස්සරහට පින්නතුනි යන්න බෑ. එතකොට පැටලෙනවනේ. දහම් කරුණක් පිළිබඳව වෙනියම් කරුණක් පිළිබඳව සැකයක් තියෙනවා නම් ඒක දුරු කරගෙන ඕන පින්නතුනි ඉදිරියට යන්න. ඊළඟට බුදුහාර දේශනා කරනවා සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සිල්වුත පාවිච්චි කරලා මිනිස්සු හොයන්න හදන විමුක්තිය. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු සීලයක් නෙවෙයි. මිනිස්සු අර මිනිස්සුන්ට ඕන හැටියට සිල් ගුණ හදා ගන්නවා. හදාගෙන ඒකෙන් විමුක්තිය හොයන්න හදනවා. ඒ සමහර වෙලාවක කියන්නේ මම පොයි දවසට බොන්නේ නෑනේ. දැන් පොයි දවසට බොන්නේ නැහැ කියලා ඒක නිවනට හරවන්න බෑ. ඒ කියන්නේ එයා සීලය හදාගෙන තියෙන්නේ පොයි දවසට විතරයි. ඒක සීලය නෙවෙයි ඒක සීලබ්බත පරාමාස. ඒක නෙවෙයි. එතකොට ඒක සීලය නෙවෙයිනේ. පොයි දවසට බොන්නේ නැති එක හොඳයි. නමුත් පොයි දවසට බිව්ව නැහැ කියලා ඒක නිවනට පින්නතුනි හරවන්නට බෑ. ඒක සීලය නෙවෙයි ඒක සීලබ්බත පරාම. අර කිව්වේ වැරදි සිල්වත පාවිච්චි කරලා මිනිස්සු හොයන්න හදන විමුක්තියක් තියෙනවා පින්නතුනි. අනිත් එක අපි බොහෝ දේශනාවල පින්නතුනි කියලා තියෙනවා සීලය කියන එක තියෙන්න ඕනේ ජීවිතයේ පින්නතුනි අපි නිකන් ඉන්න මිනිහෙක් තුල කවදාවත් සීලය දකින්න පුළුවන්ද? බෑනේ. මේ වාඩි වෙලා ඉන්න අපි ළඟ දැන් සීලයක් තියෙනවා කියලා කාට හරි බලලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? අපි කවුරුත් හොඳයි දැන් වාඩි වෙලා ඉන්නකම්. මෙතන නැකලා ගියාට පස්සේ තමයි අපි කාගේ දුර්වලතා මතුවෙන්නේ කේන්ති යන්නේ දුස්සීලකම් ඇති වෙන්නේ රාගය ඇති වෙන්නේ ඔක්කොම ඇති වෙන්නේ මෙතනින් ගියාට පස්සේ තමයි. අපි හොඳයි ඉතින් වාඩිලා ඉන්නකම්. වරදක් දෝෂයක් නෙමෙයි. නිෂ්ක්‍රීය මිනිහෙක් තුළ නිකන් වාඩි වෙලා ඉන්න මිනිහෙක් තුළ ධර්මයේ දකින්න බෑ. සක්‍රීය මිනිහෙක් තුළ තමයි ධර්මයේ දකින්න පුළුවන්. සමාජයත් එක්ක වැඩ කරනකොට ඇලීම් ගැටීම් ඔක්කොම මේ කියන්නේ කේන්ති යන්නේ ඔක්කොම ඇති වෙනවා. ආන්න ඒ වගේ තැන්වල තමයි තියෙන්න ඕනේ මොකද්ද? ධර්මය. ඒ වගේ තැන්වල තමයි තියෙන්න ඕනේ සීලය. නිකන් හිටිය කියලා මිනිහෙක් තුල සීලේවත් ධර්මයේවත් දකින්නට බෑ පින්නතුනි. සක්‍රීය මිනිහෙක් තුල තමයි ධර්මය සීලය දෙකම දකින්න පුළුවන්. දැන් අපි හිතමුකෝ පින්නතුනි උප්පත්තියෙන් කතා කරගන්නේ බැරි මිනිස්සෙක් ඉන්නවා. ඉතින් මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්පප්පලාප. ඉතින් කෙටි වචනෙන් සිද්ධ කිසි වරදක් සිද්ධ වෙනවද? නෑනේ. ඒක සීලයද? නෑ. ඒක දුර්වලකම නිසා රැකෙන සීලයක් එතන තියෙන්නේ. සංසාරේ කරගත්තු මොකක්ද අකුසලයකට ඒ මනුස්සයට කතා කරගන්න බෑ. ඒ නිසා මුසාවාද, පිසුනාවාද මොකක්වත් කරන්න බෑනේ. නමුත් ඒක සීලය නෙවෙයි. ඒක සීලය නෙවෙයි කියන්නේ ඒක දුර්වලකම නිසා රැකෙන සීලයක්. ඒක නිවනට හරවන්න බෑ පින්නතුනි. ඒක සීලබ්බත වැරදි සිල්වත පාවිච්චි කළා හොයන්න හදන විමුක්තියක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන නැති කරපු කෙනාට තමයි කියන්නේ සෝවාන් පුජ්‍යලයා කියලා. අනිත් එක බුදුහාමුදුරුවෝ සෝවාන් පුජ්‍යලයකට ලැබෙන වරප්‍රසාද තුනක් දේශනා කළා. පළවෙනි එක තමයි සෝවාන් වෙච්ච කෙනෙක් පින්නතුන් කවුරුත් දන්නවා කවදාවත් මිත්‍යා දෘෂ්ටික අම්ම කෙනෙක් ඔස්සේ උපදින්නේ නැහනේ. දෙක සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් සතර අපායක උපදින්නේ නැහැ. තුන්වෙනි එක තමයි සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් අටවෙනි ආත්ම භාවයක උපදින්නේ නැහැ. මේ තමයි සෝවාන් වෙච්ච කෙනෙකුට ලැබෙන වරප්‍රසාද තුන.